වෙනද වගේම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ මිත්‍රයෝ සියලු දෙනාම ආරච්චිගේ අඩවියට. මිත්‍රවරුනි, කුඩා දරුවෙකුට තම මව්පියන් අතර ඇති වෙන රණ්ඩු, කලහකාරී අවස්ථා, ආදරේ නිසනස නොලැබීම, තනවීම වැනි හේතු සාධක ළමා මනසට කෙලෙස බලපාන වැද්ද. ඉතින් අද අපි මේ කතා කරන්නේ ළමා අවදියේදී එවන් පීඩනයකට ලක්වීම හේතුවෙන් ලොව භයානකම මිනිමරුවෙක් බවට පත් වූ පුද්ගලයෙක් වන ජෙෆ්රි ඩාමර්ගේ අඳුරු අතීතය ගවේෂණය කරන්නයි. 1960 මයි 21 ඉපදුණු ජෙෆ්රිගේ ළමා කාලේ ඉතාමත් කලාකාරී එකක් වුණා. පියා හා මාව අතර නිතරම වාද විවාද ඇති වූ අතර ජෙෆ්රි බොහෝ විට තනි වී කාලය ගත කරා. ඔහුගේ මව ඔහුට වඩා ඔහුගේ සහෝදරයාට වැඩි අවධානයක් දුන්නා. මේ හේතු නිසා මොහු තනිකමින් පිරුණු ජීවිතයට හැඩගැසීම හේතුවෙන් මහා දරුණු ව්‍යසනයකට මඟ වැදුණා. හිතවතුනි, කුඩා වයසේදී ජෙෆ්රි මල සත්වයන් ගැන පරීක්ෂණය කිරීමට වැඩි උනන්දුවක් දැක්වුවා. මෙම සිදුවීම නිසා පියා සිතුවේ ඔහු තමාගේ අඩිපාරියමින් විද්‍යාව ගැන උනන්දුවක් දක්වන බව සිතා ඔහුට සත්ව මලසිරුරු රැකීමේ ක්‍රම ගැන පියා ජෙෆ්රිට ඉගැන්වුවා. නමුත් හිතවතුනි, මේ කල් තබා ගැනීමේ ක්‍රම ජෙෆ්රි වැරදි විදිහට භාවිතා කළා. මෙන් ටික කාලයක් ගිය පසු ඔහුගේ පවුල බිඳී ගියා. මව්ද සහෝදරයා සමග වෙනම පදිංචියට ගියා. පියාද රැකියාව සඳහා ඈතකට ගියා. ජෙෆ්රි තම ආච්චි සමග නිවසේ තනිව පදිංචි වුණා. මේ සිදුවීම නිසා ජෙෆ්රිගේ මනස තවත් අඳුරු කාලයකට පත් කරා. මෙහෙම ගෙමෙන් කාලය ගත වුණා. ජෙෆ්රි 19 හැවිරිදි ස්ටීවන් නම් තරුණයෙකුට තම ගෙදරට ආරාධනා කරලා ජෙෆ්රි විසින් ඔහුට මත් කරන ලද පානයක් දුන්නා. එය පානය කිරීමෙන් පසු අපහසුතාවයක් දැනීම නිසා ස්ටීවන් පලා යාමට උත්සාහ කරා. නමුත් මිත්‍රවරුනි, ජෙෆ්රිගේ අඳුරු ආශාවන් ක්‍රියාත්මක වී ස්ටීවන්ව මරලා සිරුර කපා කොටා දමා එම සිරුර වසන් කළා. මේ ජෙෆ්රිගේ පළමුවෙනි මරුමයි. මෙවැනි සිදුවීම් දිගින් දිගටම සිදු වෙනවා. ජෙෆ්රිගේ මේ අමුතු හැසිරීම නිසා ජෙෆ්රිගේ ආච්චි හිතුවේ මොහු පිරිමි ළමුන් සමග අසම්මත සම්බන්ධතා ඇති බව පමණි. මේ අතරතුර ජෙෆ්රි හමුදාවට බැඳෙනවා. ජෙෆ්රි හමුදාවට බැඳෙන හේතුව නිසා මෙම අඳුරු සිදුවීම් නතර වුණත් එය වසර 9කට පමණක් සීමා වෙනවා. එයට හේතුව ජෙෆ්රි අධික මත්පැන් භාවිතය නිසා හමුදාවෙන් ඉවත් කිරීමයි. මින් අන්තරුව නැවතත් ජෙෆ්රි තම සුපුරුදු පරිදි තම අඳුරු ජීවිතය ගත කරන්න පුරුදු වෙනවා. පසුව ඔහු මිනිමෙරුම් 18ක් සිදු කර මියගිය තරුණයින්ගේ සිරුරු විවිධ ආකාරයට බැහැර කරා. ඔහු පවසන ආකාරයට එම මල දේහවලින් ඔහුට ආදරය හා ආරක්ෂාව දැනුණු බව පැවසෙනවා. ජෙෆ්රි මෙම විකෘති ආශාව නිසා මිනිසුන්ගේ සිරුරු කොටස් කපා කෑමට භාවිතා කළා. ඔවුන්ගෙන් තවත් කොටස් සුරැකී කරා. තවත් සමහර කොටස් අම්ල වර්ග යොදා විනාශ කළා. ඉතින් මිත්‍රයෝ, මේ සියල්ල සිදුවන අතරතුර දවසක් ජෙෆ්රි නොසිතන දෙයක් සිද්ධ වෙනවා. ඒ ජෙෆ්රිගේ අවසන් ගුදුර වන ට්‍රේසි එඩ්වර්ඩ්ස් ජෙෆ්රිගෙන් බිදී පලා යාමයි. ට්‍රේසි එඩ්වර්ඩ්ස් පලා යාමෙන් පසු මෙම සිදුවීම අනාවරණය කරනවා. ජෙෆ්රිගේ නිවස පරීක්ෂා කරන පොලිසියට ඇස් අදාගත නොහැකි වුණා. නිවස තුළ මලසිරුරු කොටස් සහ ජෙෆ්රිගේ ඡායාරූප එකතුවක් සහ අම්ල පිරුණු බැරල් වැනි භයානක සාක්ෂි රැසක් මෙම නිවසෙන් හමු වෙනවා. දැන් මේ ඔයගොල්ලන්ට පේන්න තියෙන්නේ මේ සිදුවීමට අදාළ ඡායාරූප කීපයක්. මොහු මෙම සියලු අපරාධ කිසිදු පසුතැවීමකින් තොරව පිළිගන්නවා. අවසානයේ මෙම භයානක දාමඝාතකයාට අධිකරණය මගින් සිරදඬුවම් ලබා දෙනවා. 1994 නොවැම්බර් 28 දී එම සිරගෙදරදීම ක්‍රිස්ටෝපර් නම් තවත් සිරකරුවෙකු අතින් මොහු යකඩපොළු ප්‍රහාරයක් නිසා ජීවිතක්ෂයට පත් වෙනවා. ක්‍රිස්ටෝපර් විසින් ජෙෆ්රිව ඝාතනය කිරීමට හේතු ලෙස සඳහන් වෙලා තියෙන්නේ ජෙෆ්රි තමා සිදු කළ අපරාධ සිහිපත් කරමින් සිරගතව සිටියන අතරතුර ඔහු අනෙක් සිරකරුවන් සමග ශාරීරික කොටස් ආහාරයෙන් පෙනී සිටීමෙන් විහිළු කිරීම බව ක්‍රිස්ටෝපර් කියා තිබෙනවා. ඉතින් මිත්‍රවරුනි, පොඩි කාලේ ආදරය, කරුණාව, ආරක්ෂාව නැමැතිව මනසට දැනෙන අඳුරු හැඟීම් අනාගතයේ අඳුරු මනෝවිද්‍යාත්මක වේදන ලෙස මතුවේ හැකි බව මේ කතාව අධ්‍යයනය කිරීම මගින් අපට ඉතාමත් මනාව පැහැදිලි වෙනවා. වීඩියෝ එක පිළිබඳ ඔබේ අදහසත් කමෙන්ට් කරගෙන යන ගමන් ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. මේ වගේ අභිරහස් ගවේෂණය කරන්න ඔබත් කැමති නම් දැන්ම ආරච්චිගේ අඩවිය සමග සබ්ස්ක්‍රයිබ් කර එකතු වෙන්න. සුබ දවසක්.